මම මේ අවස්ථාවේදී කොළපාට පක්ෂවල හිටපු කට්ටියකින් ඉල්ලීමක් කරන්න යනවා. ඒ ඉල්ලීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයායි සජිත් ප්‍රේමදාස මහත්මයායි එකතු වෙන්නේ නැත්තම් එකතු වෙලා මේ ගමේ ඡන්දය දිනන්න වැඩ කටයුතු කරන්නේ නැත්තම් මම ඒ පක්ෂවල ඉන්න සියලු දෙනාටම කියනවා එන්න එකතු වෙන්න අපිත් එක්ක. එක්සත් ජාතික නිදහස් පෙරමුණ කණ්ණාඩි කුට්ටමත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා අපි මේගොල්ලන්ට පෙන්නමු මැද මාවතක් මේකේ තියෙනවා. මේ මැද මාවතේ ගමන් කරලා අපි බලය අරගෙන පෙන්නමු. අපි බලය අරගෙන මේ දෙන්නටම අපි කියමු ඔබතුමාලා එකතු වෙන්න අපිත් එකතු වෙලා අපි ශක්තිමත් කොළ කඳවුරක් මේ රටේ හදමු කියන එක අපි පෙන්නමු. ඒ නිසා මම සියලු දෙනාට අපි ලාභ ප්‍රයෝජන බලාගෙන නෙමෙයි මේ පක්ෂ හදලා තියෙන්නේ. අපිටත් ඕනේ මේ රට වෙනුවෙන් යම්කිසි වැඩ කොටසක් කරන්න. මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කොටසක් කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සමගි ජන බලවේගය කියන්නේ UNP කාර්යෝ කියන්නේ මේ රටට වැඩ කරපු කණ්ඩායමක්. මේ කණ්ඩායම එකතු වෙන්න ඕනේ. මේක බෙදිලා වෙන් වෙලා යන්න බෑ. මේ කණ්ඩායම එකතු වුණොත් එහෙම මේ රටේ නැවත විශාල පෙරලියක් කරන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මේ රට සම්පූර්ණයෙන්ම අගාධයට ගෙනියනවා. සංවර්ධනය අඩාල කරනවා. මේ සියල්ලම නැති කරනකොට කොළපාට පක්ෂයකට තමයි මේ රටේ වැඩ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. වැඩ පෙන්නලා තියෙන්නේ කොළපාට පක්ෂ. වැඩ කරන්න පුළුවන් කොළපාට පක්ෂ. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා අපේ පක්ෂෙත් එක්ක එකතු වෙලා తాවකාලිකව ගමනක් ගිහිල්ලා මේ නායකයෝ දෙන්නටම බල කරමු. එකතු වෙලා කොළ කඳවුර ශක්තිමත් කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ කියන එක තමයි මට ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරන්න තියෙන්නේ.